රූපය කොන් කළත් හදවතින් ලොවක් දිනූ ඇය ජීවිතය ජයගත් ආදරණීය කතාව. ලස්සන තරමක් තරබාරු ගෑණු ළමයෙක්. ඇයගේ නම පූජා. බස් එකක යනවා. ඇය වාඩි වෙන්න යද්දි ළඟ ඉන්න අය අහකට වෙනවා. පාරේ යද්දි මිනිස්සු ඇය දෙස බලා හිනා වෙනවා. ඇය බිම් බලාගෙන වේදනාවෙන් ඇවිද යනවා. සමහර මිනිසුන් ලෝකය හරියම කුරුරුයි. කෙනෙකුගේ හදවතේ ලස්සන දකින්න කලින් මිනිසුන් බලන්නේ ශරීරයේ හැඩය දිහයි. පූජා කියන්නේ හරිම කරුණාවන්ත, ලස්සන හීන තිබුණු ගෑණු ළමයෙක්. හැබැයි ඇගේ මහත සිරුර නිසා මුළු සමාජයම ඇයව කොන් කළා. පූජා ඇඳුම් නිර්මාණය කිරීමට සහ රසවත් කේක් වර්ග සෑදීමට උපන් හපනෙක්. නමුත් ඇය සම්මුඛ පරීක්ෂණවලට ගිය හැම වෙලාවකම ඇගේ මහත නිසා රැකියාව ප්‍රතික්ෂේප වුණා. පූජා තමන් ආදරය කරන තරුණියකුට තමන්ගේ හිතේ තියෙන ආදරය ප්‍රකාශ කරනවා. නමුත් ඔහු ඇයට මුළු යාළුවෝ හැමෝම ඉස්සරහා උපහාසයෙන් බැන වදිනවා. ඔයා වගේ මහත කෙනෙක්ව මං යාළුවෙක් කරගන්නේ නෑ කියනවා. පූජා හඬමින් කාමරයට වී දොර වසා ගන්නවා. ඒක ඇගේ ජීවිතේ වැඩියම හිත රිදුණු දවස. තමන්ගේ මහත නිසා හැමදාම අඬන්න පූජා තීරණය කළේ නැහැ. ඇය කඳුළු පිස් දාලා නැගිට්ටා. මගේ සිරුර මට බාධාවක් නෙවෙයි. මගේ දක්ෂතාවයයි මගේ ශක්තිය කියලා ඇය තේරුම් ගත්තා. පූජා තනිව නිවසේ සිට YouTube සහ සමාජ මාධ්‍ය හරහා තමන් හදන ලස්සන කේක් සහ බේකරි කෑම විකුණන්න පටන් ගන්නවා. ඇගේ කෑමවල තියෙන පිරිසිදුකම සහ රසය නිසා ඉක්මනින් ඇණවුම් ගොඩක් ලැබෙනවා. ඇය කාගේවත් උදව් ඉල්ලුවේ නැහැ. රෑ තිස්සේ මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 2ක් යද්දී පූජා නගරයේ ලස්සනම සහ විශාලම බේකරි ජාලයක හිමිකාරිනියක් වුණා. එදා ඇයට hina වුණු මිනිස්සු අද ඇය ළඟ රැකියාවට ඉල්ලගෙන එන්න ගත්තා. පූජාගේ ව්‍යාපාරයට අලුත් ගොඩනැගිල්ලක් සැලසුම් කරන්න තරුණ ඉතාමත් කඩවසම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් එනවා. ඔහු රයන්. රයන් පූජාගේ මහත ගැන නෙවෙයි. ඇගේ කඩිසරකම, නිහතමානීකම සහ තීරණ ගැනීමේ හැකියාව දෙස බලා ඇයට ගරු කරන්න පටන් ගන්නවා. රයන් කියන්නේ බාහිර රූපයට වඩා කෙනෙකුගේ ආත්මයට ආදරය කරන්න දන්න සැබෑම පිරිමියෙක්. ඔහු පූජාගේ ව්‍යාපාරික දක්ෂතාවයට වගේම ඇගේ කරුණාවන්ත හදවතට ආදරය කළා. මුළු ලෝකයම ඇයට මඟ හරිද්දී රයන් ඇගේ අත තදින් අල්ලගත්තා. රයන් පූජාට ආදරය ප්‍රකාශ කරනවා. පූජා මුලින් බය වුණත් රයන්ගේ අවංකම නිසා ඇය කැමති වෙනවා. ලස්සන විවාහ උත්සවයක්. පූජා ඉතාමත් ලස්සන මනමාලියක් ලෙස සැරසී සිටිනවා. රයන් ඇගේ අත අල්ලාගෙන සිනහ වෙමින් සිටිනවා. පූජාගේ ව්‍යාපාරිකයේ සේවකයින් සහ පවුලේ අය සතුටින් අත්පුඩි ගසනවා. ජීවිතය කියන්නේ කාසි දෙකේ පැත්තක් වගේ. අද ඔයාට hina වෙන ලෝකයේ හෙට ඔයා දිහා පුදුමයෙන් බලා සිටීවි. පූජා ඇගේ ශරීරය වෙනස් කළේ නැහැ. ඇය වෙනස් කළේ ඇගේ ඉරණම. ඇයට අද සාර්ථක ව්‍යාපාරයක් වගේම ඇයට පණ වගේ ආදරය කරන ලස්සන පෙම්වතෙක් ඉන්නවා. ලෝකේ හැමදාම බැලුවේ මිනිසුන්ගේ බාහිර රූපය දිහා විතරයි. මහතයි, කැතයි, කොටයි කියලා ඔයාවත් කවුරු හරි කොන් කරලා තියනවද? ඔයාගේ ඇස් වලින් කඳුළු වට්ටලා තියනවද? මතක තියාගන්න තරහාදියකට පුළුවන් ඔයාගේ බර කිරන්න විතරයි. ඔයාගේ හදවතේ තියෙන වටිනාකම කිරන්න බෑ අනුන්ගේ කතා වලින්. ඔයාගේ වටිනාකම මනින්න දෙන්න එපා කාටවත්. ඔයා අද අඬන තැනින් නැගිටින්න. ඔයාගේ දක්ෂතාවයට, ඔයාගේ ගුණගරුකමට මේ ලෝකයේ දවසක දන ගහනකම් මහන්සි වෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගත්ත දවසට මුළු ලෝකෙම ඔයා පස්සෙන් එන්න පටන් ගනීවි. බාහිර ලස්සන දවසක වයසට යාවි. මැකී යාවි. හැබැයි ලස්සන හදවතක් තියෙන ගෑණු ළමයෙකුට ඇගේ ආත්ම අභිමානට මේ ලෝකේ කිසිම දෙයකට මිලක් නියම කරන්න බෑ. ඔයා කවුරු වුණත් මොන වගේ වුණත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ දිනන්න. වැටුණු හැම තැනකම hina වෙලා නැගිටින්න. දවසක ඔයා දිහා බලලා මුළු ලෝකෙම අත්පුඩි ගසාවි. මගේ කතාවත් ලස්සන අදහසක් ලියාගෙන යන්න. ආදරේ ඔයාලට.